එක්තරා කාලයක මහා වනාන්තරයක හරිම නපුරු සිංහයෙක් ජීවත් වුණා. සිංහයා හැම සතාම මරාගෙන කන නිසා වනාන්තරයේ සත්තු හැමෝම එකතු වෙලා ගිවිසුමකට ආවා. ඒ ගිවිසුම අනුව හැමදාම එක් සතෙක් බැගින් සිංහයාගේ ගුහාව වෙත යන්න සිද්ධ වුණා. දවසක් වාරයාවේ වයසක බුද්ධිමත් හාවෙක්ට හාවා බිය නොවි හිතාමතාම පරක්කු වෙලා සිංහයාගේ ගුහාව වෙත ගියා. ප්‍රමාද වීම දුටු සිංහයා කෝපයෙන් මහා රාවයක් දෙන්න පටන් ගත්තා. හාව නිශ්ශබ්දව සිංහයා ඉදිරියට ගිහින් මගදී තවත් සිංහෙක් හමු වුණු නිසායි එන්න පරක්කු වුණේ කියලා බොරුවක් කිව්වා. තවත් සිංහෙක් සිටින බව ඇසූ කෝපයටපත් සිංහයා මාව වහාම ඔහු ගාවට එක්ක යන්න කියලා අභියෝග කළා. හාවා සිංහයාව වනාන්තරයේ මැද තිබූ ගැඹුරු ලිදක් ගාවට අරන් ගියා. සිංහයා අනෙක් සිංහයා කෙහෙදයි කෝපයෙන් ඇසුවා. හාවා ලිඳ ඇතුළ පෙන්නූ අතර සිංහයා එහි Tamanගේම සෙවණැල්ල දුටුවා. සෙවණැල්ලට පහර දෙන්න සිතූ සිංහයා ලිඳ ඇතුළට පැන්නා. හාවාගේ බුද්ධිය නිසා නපුරු සිංහයා මිය ගිය අතර වනාන්තරයම නිදහස් වුණා. මේ කතාවෙන් අපට කියා දෙන්නේ ශක්තියට වඩා බුද්ධිය බලවත් වන බවයි.